අපේ කාමරය අස් කරන්න තමයි යන්නේ. මං දැන් තියෙන විදිය පෙන්වන්නම් ඔයාලට. ඉස්සෙල්ලා මේකේ පොටි ගාලා තිබ්බේ. ඒ ටික කපලා දැන් ඉවරයි. මම පෙන්වන්නම් ඔයාලට කොහොමද තියෙන්නේ කියලා. එතකොට හිට මේකේ ෆිලර් ගාලා ඉවරලා මේකේ තින්ත ගන්න තමයි යන්නේ. දැන් තියෙන්නේ මෙන්න මෙහෙම තමයි. පොටි කපලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ ෆිලර් එක ගන්න තමයි. ඔන්න ගයිස් අපි ෆිලර් ගාලා ඉවරයි. ඊළඟට තින්ත ගන්න තමයි තියෙන්නේ. සුදු පාට තමයි අද මේකේ ගාන්නේ. එහෙනම් අපි තින්ත ගාලා ඉවරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ගයිස් තින්ත ගාලා ඉවරුණාට පස්සේ මෙන්න මෙහෙම තමයි දැන් තියෙන්නේ. ඔන්න තමයි තියෙන්නේ. අපි මේකේ ලොකු වෙනසක් කරන්න යන්නේ. ඔන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් ඔක්කොම සෙට් කරලා බලමු. ඔන්න ගයිස් අපි හැල දැම්මා. ඊට පස්සේ මෙට්ට දැම්මා. ඊට පස්සේ මේකේ රෙදි ටික දාලා හදන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි ඒ ටිකත් හදාගමු. ඔන්න ගයිස් අපි හදාගත්තා. ඊට පස්සේ අපේ PC එක තියෙන මේස දාගත්තා. මම පෙන්නන්නම් ඔයාලට කොහොමද තියෙන්නේ කියලා. ඔය පේන්නේ ඔයාලට අර ඉස්සරහින් ඇඳ තියෙනවා. ඊට පස්සේ මේ හරියෙන් අපේ PC එක තියෙන මේසෙ තියෙනවා. ඔහොම තමයි දැන්ට තියෙන්නේ. PC එකක් තියලා මේ දෙපැත්තේ තව රෙදි දෙකක් තියෙනවා දාන්න. ඒකත් එකක් දාලා කොහොමද තියෙන්නේ කියලා බලමු. ලයිට් එක ගහන්නේ මේකේ වටේ තමයි. ඔන්න ඔගේ වටේ. ඔන්න ඔගේ වටේ තමයි ගහන්නේ. එහෙනම් අපි ඔක්කොම ටික සෙට් කරලා කොහොමද තියෙන්නේ කියලා බලමු. ඔන්න ගයිස් අපි අපේ ඔක්කොම ටික සෙට් කරලා ඉවරයි. මම පෙන්නන්නම් කොහොමද දැන් තියෙන්නේ කියලා. තමයි ලයිට් ස්ක්‍රිප්ට් එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන අපි හදපු ලයිට් එක මෙතන තියෙනවා අනිත් එක. ඔන්න ඔහොම තමයි අපේ කාමරේ ওই විදිහට තමයි හැදුනේ. ඔන්න PC එකක් තියෙනවා. මෙතන තියෙන මේ රතුපාට ලයිට් එක එච්චර ලොකු එළියක් නෑ. ඔයාලා දකින්න ඇති කාමරේ කොහොමද හැදුනේ අන්තිමට කොහොමද මේ කාමරේ තිබ්බේ කියලා. අදට අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ලස්සන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ගිහින් එන්නම් අදට.